ඉස්තරේ කියනවා පාරට කෑ ගහනවා. එලේ කරන්නේ යන්න තියෙනවා. නාගරේ යන්න ළමයි. මේ දුක් ටැක්සි එකේ good morning මේ මම එළියට බැස්සා. උදේ මේ ආවේ අපේ යාළුවෝ දෙන්න තාම නිදි. මේ යාළුවෝගේ ගෙදරට ආවේ. ගෙදර තියෙන්නේ හරියටම ලොකේෂන් එක කාලා කියන්න. මේක බලංගොඩින් ඇවිල්ලා මේ කිලෝමීටර් 20ක් 22ක් විතර උඩ තියෙන්නේ. මේ පැත්ත හරි ලස්සනයි. දැන් මෙතන කලිනුත් පෙන්නුවා මෙතන මේ තනිකර මේ ගස් තිබුණේ මේකට කියන්නේ ටර්පන්ටයින් ගස් කියලා. ඒ ගස් ඔක්කොම කපලා අලුතෙන් පැල දානවා කියලා තමයි කියන්නේ. මම දන්නේ. දැන් 6යි වෙලාව. ඊයේ රෑ ආවේ උනාට උදේ ඇහැරුණා. මාර ලස්සනයි මේක මේ. මේ මෙතන කන්ද උඩ එක්කෙනෙක් ඉන්නව නේද? එයා උඩ ඉන්නම් මෙතන පහළ ඉන්නවා. බස් එකට හරි මොකට හරි ඇවිල්ලා කට්ටියක් එතන පහළ ඉන්නේ. එයාලත් එක්ක කතා කරනවා. උඩේ දකටත් කතා කරනවා. මම මේ බැලුවා මොකද කියලා. හේතුව තමයි මේ උඩ සිග්නල් නැහැ. ෆෝන් සිග්නල් නැහැ. එයා උඩට ගිහිල්ලා කෝල් කරලා කාත් හරි එක්ක කතා කරලා මේ ඉස්තරහගෙන මෙයාලට කියනවා ආයි කෝල් ගන්න. මොම සිග්නල්යක් යන්නේ මේ හරිය සිග්නල් නැහැ. අපි එද්දි හැටින් පැත්තෙන් පහළට එද්දි කැලේ හම්බෙන හරිය වෙනකොට සිග්නල් ටික අඩු වෙනවා. ඊට පස්සේ මේ හරියට එනකොට සිග්නල් නැහැ. මේකේ සිග්නල් එකක්වත් නැහැ මටත්. සමහර තැනදී සිග්නල් එකක් දෙකක් හම්බ වෙන එක කෝල් එකක් ගන්න පුළුවන් ඇති මම හිතන්නේ. මේ ටිකක් උඩට එහෙමයට ගිහිල්ලා සමහර තැන් වලට එනවා කියලා යාළුවා කිව්වා. මේ තැනකට ගිහිල්ලා තමයි එයාලා මේ කතා කරලා කියන්නේ. ඉස්තරේ කියනවා පාරට කෑ ගහලා මේ එතෙන්ට එන්න කිව්වා. මෙහෙට යන්න ඕන එහෙම කියලා. එතනින් යනවා හැටි බලංගොඩ. අපි ආපු පාරෙමයි යන්නේ. බලංගොඩට වෙනකන් යනවා. මේ අනිත් පැත්ත හැටි වලට යනවා. සාමාන්‍ය පැයකට එකක් වගේ වෙන්න බස් යනවා. ටත් යනවා දන්නේ නැහැ. මේ වෙලාවේ නම් මට සෙට් වුණ විදිහට උදේ මට තේරුනේ බස් දෙකක් වගේ ගියේ. වෙලාවේ මේ කකුල් බිම තියන්න බැරුව තිබුණේ. තනිකර පට්ට සීතලයි. සෙරප්පු දාගෙන තමයි ගියේ. දැන් නම් එහෙම ලොකු සීතලක් නැහැ. එතකොට මීදුම මේ තියෙනවා මේ වෙනින් දවස් වලට. එතන මාර ක්ලියර් මීදුම ගතියක්වත් නැහැ. යාළුවෝ දෙන්න තාම නිදි. දැන් වෙලාව 8ක් පැනලා එන්න හොඳට නිදි කටවපලා. යනවා අපි අරගෙන කොටිය කපන්න.
යනවා ඉස්සරහා කැලයක් තියෙනවා. ඒ කැලයක් උඩ කැලයක් නෙමෙයි. කැලයක්මද? කපපු කැලේ බලාගෙන කපපු නැති මහ කැලේට යන්න තමයි යන්නේ. යනවා බලන්න මේ පැත්තට. කපපු කැලේ හදන දේවලුත් පෙන්වන්න. මග තියෙනවා. යනවා. පොඩි මඩුවක් දාලා පෙන්වන්න. පාර හදන්න ගෙනල්ලා තියෙන කළුගල්. උනාට පාර හදලා නැහැ. මේ පැත්තේ මිනිහා බැන බැන යනවා. අරු ආණ්ඩුවට ඡන්ද දීලා පාර හදනකම් බලන් ඉන්නවා. අර ඇවිල්ලා මේ ඉරෝරක් නැහැ කතාවක් නැහැ. නිදා ගන්න පුළුවන් නම් මේ ගස් ඉරනවා වගේ නෙමෙයි ඕන ගහක් ඉරන්න පුළුවන් පට්ටලයක් තියෙනවා මිනිස්සු ළඟ. සද්දෙට දෙන්න. සද්දෙට දෙනවා මොකුත් නැහැ. ඉතින් එලි පිට අඳුර ගන්න පුළුවන්. සෑහෙන වෙලාවකට සෑහෙන දුරකින් අඳුර ගන්න පුළුවන් මිනිස්සු නේද? ඒක තමයි පාර. බස් එක යන්නේ මෙහෙමයි. අපි යන්නේ මෙන්න මෙතනින්. මෙතනින් නැගලා මෙහෙට යන්නේ. දැන් අපි ටිකක් දුරට පාරේ නැගගෙන ආවා. මේ ඇවිල්ලා මේ හරියේ මේ පාරවල් නෙවෙයි තිබුණේ. මම ආවිල්ලා ගියා ටික දවසකට කලින්. ටික දවසක් නේ අවුරුද්දකට දෙකකට විතර කලින් නේ. මෙයාලගේ ගෙදර. ඊට පස්සේ මේවා කපලා තියෙන්නේ මේ හරියේ තිබුණේ තනි ගස්. මේ ගස් කපලා තියෙන්නේ. මොන ගස්ද කපිල? පයිනස් ගස්. ඇහෙන්නේ නැහැ උච්චර හිටියෝ. මේ පයිනස් ගස් කපලා තනිකර මේ පැත්තේ තිබුණු පයිනස්. එන්න මේ තියෙන්නේ පයිනස්. මේ තියෙන්නේ මේ පැලයක්. පැල කැල්ලක් ඇවිල්ලා දැන් මේවා වැවෙන්න දෙන්නේ නැහැ. ඒ වෙනුවට වෙනම යටි මේ වෙනම පැල හිටවල තියෙනවා අර ළඟට ගියොත් පේයි අර අතන තියෙනවා ඉතින්. ආණ්ඩුවෙන්ම කරන වැඩක්. රජෙන් මේ වගේ පැල තැන් තැන් වල හිටවල තියෙනවා. තව අපි උඩට යනකොට අපිට හම්බ වෙයි. මොකද්ද මේ තියෙන්නේ මේ හාගල. ඒ කන්ද හාගල අර මීදුවෙන් පොඩ්ඩක් වෙහෙලා තියෙන එක හාගල. දැන් අපි ඉන්නේ ඉතින් එහා පැත්තේ තියෙන්නේ සමනල වැවලු. බෙලුවුල් ඔය මේ සයිඩ් එකත් එක්ක පල්ලෙහානේ අපි දැන් මේ ඉන්නේ. පහලත් නෙමෙයි බෙලුවුල් වල තියෙන්නේ පහල. අපි ඉන්නේ උඩ. මෙතනින් පාර කපලා හදපු හරිය ඉවරයි. ඉතින් එහාට තියෙන්නේ හැදෙන පාරක් හදාගෙන යන්න ඕන. මේ මල්ලි රණුව නම් කපපු පාරවල් එකක් තියෙනවා. හැදිච්ච පාරවල් එකක් තියෙනවා. ඔටෝමැටික් තාර දාලම හැදිලා තියෙන්නේ. කොටියම කවයි. ඒක මතු වෙන්නේ. අපි දැන් යනවා කැලේ පැත්තට. ඉතින් උඩට නැගගෙන. මේ හරියට පැල කරලා තියෙන්නේ. ඒවත් පාගන් යයිද කියලායි ගැටලුව. මේ තියෙන්නේ පැල.
රයිට් මේක මොකද්ද මේ ගහ? දුම්මල ගහක්ලු. මේ ගහ මේගොල්ලෝ මේ පයිනස් ගස් කපද්දි ගස් වැටිලා කැඩිලා විනාශ වෙච්ච ගහක්. සාමාන්‍ය මේ ගහක් සෑහෙන අවුරුදු 100 ගණනක් විතර තියෙන ගහක්. අපි අර උඩට යනකොට අර පේන්නේ ඈත. ඔය පේන්නේ. ඒ ගස් දුම්මල හැදෙන්නේ ඔය ගස්වල කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අපි පාවිච්චි කරන දුම්මල. ඔව්. ඒ කියන්නේ මේ ඔය යක්කු කේස් වලට දුම්මල්ලා තොයිල් කේස් වලට දුම් අල්ලන්න අරවට මේවට. ඔව්. ඒක මොන විදියට හැදෙන්නේ? අපි මේ පැත්තට යනකොට අපිට ලොකු ගහක් සෙට් වුණොත් අපි බලමු මේ ගස්වල තියෙනවා පතු බෙදිච්ච තැන්වල වැටිලා. ඒවා කඩලා ගන්න තියෙන්නේ. යා. භාගේ ගහලා යන්න බැරි මොකද? යන්න බැරි. යාලා ගෙනාවා. හරි භාගේ ගහන්න. අපේ මේ සයිට් එකක් ගියමු මේ පොඩි කඩේ. පලිය ගන්න හරියද මන්ද තියෙන්නේ. මෙන්න බලන්න මෙතන තියෙනවා දැකලා පුරුදු ගෙඩි జాතිය. ඉස්සර මොකක් හරි දැකලා තියෙන හොඳට තරක් තියනවද? මේකෙන් හතර තියෙනවා. මේ තියෙන ගෙඩි දෙක තුනම ඒක දැක්කම මොකද්ද මතක් වෙන්නේ? මේ තමයි පයිනස් ගෙඩි. මෙතන තිබ්බ මේ කැලෑවේ තිබ්බ يعني මෙතන තිබ්බ රූස්ස ගස් ටිකේ වැටිච්ච ගෙඩි තාම තියෙනවා මේ. ඔක දැක්කම මතක් වෙනවා මට කතරගම යද්දී තියෙනවා අර සත්තු හදලා තිබුණා ඒ දවස්වල ඒවත් දන්නේ නැහනේ. ඒව තමයිනේ. ඒව තමයි. මේක මේ වතුරට දාපුවාම මෙහෙම ඇකිලෙනවා. ඒ කියන්නේ මේ අලුත් ඒවාද? අලුත් දැන් මේවා නම් මැරිලා වගේ ඇති සමහරට. මේ ඇතුලේ තමයි මේකේ අර බීජ තියෙන්නේ. එතන මේ ඇතුලේ තියෙන පොඩි පෙත්තක් වගේ ඒක තමයි පැලවෙන්නේ. right. යුනිවර්සිටි මේ හරිය පේන්නේ සබරගමුවේ කැම්පස් එක පැත්ත වෙන්න ඕන කියලා කියනවා. හරියටම දන්නේ නැහැ. ඒ බිල්ඩින් වගේ පේන්නේ. දැන් මේගොල්ලන්ට දෙන්නට මම පෙන්නවා අතන දුම්මල ගහේ දුම්මල තියෙනවා. හැමෝම විශ්වාස කරේ නෑ බඩු නැහැ තියෙනවයි කියලා. දැන් මම මේ ෆෝන් එකෙන් පොඩ්ඩක් මෙතන zoom කරලා පෙන්නවා. පෙන්නපු එකෙන් තමයි දෙන්නට අවබෝධ වුණේ බඩු තියෙනවා මෙතන. ඕන්නම් පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්. මෙන්න තියෙනවා මේ. ඉන්න පෙන්වන්න. වෙනවද? දැන් එතකොට ඒව තමයි දුම්වල කියලා පාවිච්චි කරනවා කිව්වේනේ. ඒක තමයි දුම්මල කියලා පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ මන්නේ. පස්සල හැදෙන එකක් කියලා ඕන අදයි දැනගත්තේ. මම හිතුවේ පස්සලින් මොකක් හරි එහෙම වෙන් කරලා ගන්න කේසයක් කියලා තියෙනවා. ඒත් හොඳයි දැනගත්තේ. පස්සලත් හැදෙන ඇති. පස්සලත් හැදෙනවා ඇති. පස්සල දුම්මල හැදෙන්නේ නැහැ. දුම්මල කියන්නේ කිරි జాති. මේ ගහේ කිරි වෙන්නේ. කිරි. ඒ ගහේ එන කිරි ඒවා ටිකක් ගස්වල හැටි පේනවනේ. උසත් එක්ක ඉතින් හැමෝටම මේවා එකතු කරන්න බෑ. ඉස්සර නම් ගමේ මිනිස්සු ඇවිල්ලා මේ ගස්වල තියෙන දුම්මල කඩලා ගත්තයි කියලා කියනවා. දැන් අපි ඉපදිච්ච කාලේ ඉඳන් يعني අපිට මතක කාලේ අවුරුදු 5න් 6න් පස්සේ වගේ නම් එහෙම අපි දැනුවත් එහෙම මුකුත් තිබ්බේ නැහැ. හැබැයි මේ කැලේ තනිකර තියෙන්නේ ඒවා තමයි. වැඩිමලනේ. වැඩිපුර තියෙන්නේ ඒ ගස්. මේ මෙතන තියෙන ගහ දුම්මලද? ඔය තියෙන්නේ උතන තියෙන ගහ දුම්මල. අන්න ඒක දුම්මල ගහක්. මීමින්නගේ ජරාව. බලන්න අත්ති දින්නේ. ජරා ගොඩක් පෙන්නනවා වගේ. මීමින්න. වයිද? බලන්න මෙහෙ ලොකු කොටියෙක් ඉන්නේ. එතන තියෙනවා මීමින්නගේ සීන් එක. කොටියගේ දන්නෙත් නැහැ. දිවියෙක් ඉන්නවලු. එක් නෙවෙයි කීප දෙනෙක්ම ඉන්නවලු. කොතනින් තමයි අපි ඇතුළට යන්නේ. මම බලන්න. අන්තරාදායකයි. කොටියා කන සුළුයි. ප්‍රවේශයෙන් පරිහරණය කරන්න.
උලක් කටවලා කො ගීන් ගයි දන්නේ හිමින් කැලේට ඇතුල් වෙනවා මමත් යනවා ඒ පිටිපස්සෙන් මගේ පිටිපස්සෙන් අනිත් එක ආයෙනවා ඌ පස්සෙන්ම එනවා හරි අටවල වහලයක් වගේ නේ ඉන්නේ එතන මොකක් හරි කවුරු හරි අටවන් ඉඳලා තියෙනවා ටික දවස් සමහරට ගස් කපන අය ඒ වෙනට වගේ ඉන්න සෙට් කරගන්න ඇති නිකන් බලන් ඉන්නවලු අපි කණේ කටනේ කටු වෙනවනේ කැලේ කඩගෙන යන්න තියෙන්නේ යන කැලේ පීරගෙන පනාවෙන් පීරගෙන කියන්නේ මේ කොණ්ඩේ වගේ කොණ්ඩේ වගේ කැලේට ඇතුල් වෙලා ඉන්නේ අපි දැන් කැලේ හූස්ස ගස් අස්සෙන් එළිය වැටිලා තියෙනවා පාරක් කියලා මොකුත් නැහැ මෙන්න මෙහෙම තැනකින් පොඩ්ඩක් යනවා අපි ඇවිදගෙන වගේ පේනවා තියෙනවා අපි එකෙන් පොඩ්ඩකට යනවා උඩට යන්න කියලා ගිහින්ලම තමයි බලන්න වෙන්නේ කොහෙද යන්නේ මොකුත් දන්නේ නැහැ ගමේ මිනිස්සුත් කාලෙකින් ගිහිල්ලා නැහැ මේ පැත්තට කාලෙකින් නෙවෙයි මේක ඇවිල්ලාම නැතිලු ගමේ මිනිස්සයා අන්තිත් එක්ක යනවා යන් ගියේ ගියා අපි යන් කොටියාගේ ගුහාවට යන්නේ අපි දැන් අර අතන ඉස්සරහින් කන්ද උඩ නැගපුවාම කොටියා ඉන්නවයි කියලා ආරංචියක් තියෙනවා අපි එනකම් බලන් ඉන්නවලු අපි කණ එකක් නෑ කටු වෙනනෝනේ ඒක නිසා කණ එකක් නෑ ඇහෙනව සද්ද කුරුල්ලන්ගේ අපේ මේ මිනිස්සු ඇවිල්ලා කඳු නගිනවද කඳු බඩ ගන්නවද කියලා හිතා ගන්න බෑ මාව කාපි උලක් නැත්තම් කෙලේ උලක් නැත්තම් නගින කවුලක් නැහැ වෙනි සත්තු බත්තු විදියොත් කොටිය තමයි යමු කොටියෝ පෙරටම කොහොද ඉන්නේ කොටිය බලන්න යනවට වඩා මෙයා කොටියට කතා කරනවා ළඟට එන්න කියලා අපිට වැඩි දුරක් යන්න නෑනේ කොහේ එක්කන් යනවද මන් දන්නේ නෑ තාම පාරක් නෑ ආපු පාර මතකත් නෑ යනවා මනිකර කැලේකට ඇවිල්ලා තියෙන්නේ මේ තියෙනවා බම්බර රැළ ඉදිරියටම යව් හෙලෙන ඉදිරියටම යව් කිව්වලු අපි කරනවද නැද්ද කියන එක වෙනම තැනක කටු ගස් තියෙනවා මේ හරිය දුම්මල ගස් නම් තියෙනවා ඒ වුණාට ඒකේ කියන වගේ මුකුත් පේන්නේ නැහැ ගස් වැටිලා කොහොම තනි කෙලෑවකට ආවේ මේ හරියේ අර ඉස්සල්ලා වගේ අඩිරෝපණය අඩුකමක් තියෙන්නෙත් නැහැ තනිකර වැවිලා තියෙන්නේ යන්න ටිකක් අමාරුයි මේ හරිය කොටියකුත් ඉන්නවලු දැන් මේ කොටියවත් හම්බුන්නේ නැහැ අපිට මම හිතන්නේ මාකට් ගිහිල්ලා වෙන්නේ මාකට් ගිහිල්ලා කොටියනේ කොටියා මාකට් ගිහිල්ලා මේ අර ගහ ඇතුලෙන් ගිහිල්ලා නේ තියෙන්නේ මචං නෑ මේ එකතන ඉන්න හොඳ නැහැ යා මේකනේ මේ මොනවද දන්නේ ගහනේ කටු තියෙන්නේ දෙහිත් නෙවෙයි ඒ විශේෂයක් වෙන්න දෙනේ මොනවා හරි කටු ඉඹුල්ද කටු ඉඹුලේ නැග්ගුවා වගේද මේකේ නගින්න නම් බෑ ඒ උනාට හැපුණොත් කටු වෙනවා
පැත්ත එක ගහක් මේ පැත්ත එක ගහ. ලස්සන ගිය. වාව්. දැන් අපි මේ පල්ලෙහාට ආවා. අපි ආයි කැලේ පටන් ගන්න පුතෙන් උඩටම ගියා. අපිට පොඩි කරදබ්බයක් වුණා. අපේ ෆෝන් එක අරගෙන ගියේ ෆෝන් එකේ බැටරි බැස්සා. අපි මෙතන මේ පොඩි තරක් තිබිලා එතනින් තිබ්බා බෑග් එක ඊළ ගියා මේ GoPro එක මුකුත් නැහැ. අන්තිමට උඩට යනකොට ෆෝන් එකක් නැහැ මුකුත් නැහැ. වැඩේ අවුල්. අපි ආව පහලට. අපි ගියා සෑහෙන දුරක්. ඒ වුණාට එතනින් එහාට රෙකෝඩින් කරගන්න විදියක් තිබුණේ නැහැ. අපි ගියේ තැන මතකද කොතනද? කැලේ මැද හරියේ මැද නෙමෙයි ගොඩාක් උඩට ගිහිල්ලා ඉතින් පොඩ්ඩේ දුරයි තිබුණේ. ඒ හරියට යනකොට ෆෝන් එක බැටරි බැස්සා. ඊට පස්සේ ඉතින් අපි ගිහිල්ලා ආවා. දැන් බෑග් එක අරගෙන GoPro එක අරගෙන තමයි GoPro එකේ පොඩි වීඩියෝ කැල්ල දාගත්තේ. අපි දැන් මේ ආයේ ඉන්නේ මෙතන මේ අපි පටන් ගත්ත තැන කන්ද පටන් ගත්ත තැන මේ කැලේට ඇතුල් වෙන්න පටන් ගත්ත තැන. ඩ්‍රෝන් එකක් ගෙනාවා. ඩ්‍රෝන් එක යවන මහත්තයා මේ අර මහත්තයා බලන මහත්තයා. ඇසිස්ටන්ට් මහත්තයා සුපරින්ටන් පත්වෙනි ඉන්නේ සුපරින්ටන් මහත්තයා. මේ මහත්තයා අයිතිකාර මහත්තයා. දැන් මේ යවන්න හදන්නේ ඩ්‍රෝන් එක. කලින් අපි යවලා හැදුවට යවුවේ නැහැ. දැන් බලමු අපි කොහොමද කැලේ පේන්නේ කියලා මේකට. බර්ඩ් අයි. කකුල එක්කෙනෙක් කාලා එයා හොයන්න නෑ සිතෙප්පුවේ ඉඳලා කාලා තියෙන්නේ කාලා හැලිලාද කොහෙද විතර කට්ටියත් එක්ක වාඩි වෙලා ඉන්නවා යන්නද නැද්ද කියලා කල්පනා කරන්නේ පහලට කුරුල්ලත් යවලා තියෙන්නේ ඌත් ගෙන්න ගන්න ඕන අපිව වැඩ පටන් අරන් මීදුම් ෆැක්ටරි එකේ දැන් මේ පැත්තට එවනවා සනිකර මීදුම ටික ටික එනවා අර ගස් අතරින් උදේ හවා මීදුම එනවා අද උදේ ආවේ නෑ වුණාට දැන් හවසට ලෝඩ් කරන්න හදන්නේ තව ටිකක් වෙලා යනකොට මේ හරිය මීදුමෙන් වැහෙනවා දැන් මේ හරියෙත් පොඩ්ඩක් මීදුම මේ තියෙනවා ඒක අපිට පේන්නේ නැති ගානට යනවා අපිට ඇහැට නම් පේනවා පොඩ්ඩක් මෙන්න මේ එන බස් එක. ඒක තමයි මේ පාරේ යන්නේ බලංගොඩ 60. දැන් යන්නේ 60 පැත්තට. මෙතනින් එහාට ගියාම අර ඊයේ රෑ අපි ආපු කැලේ මැදින් තමයි යන්නේ. එතනින් ගිහිල්ලා බුගවන්තලාව හරහා 60 වලට යනවා. බස් කීපයක් තියෙනවා. CTB එකකුත් තියෙනවා. මේක නම් ප්‍රයිවට් එකක්. එතනින් එහාට කිලෝමීටර 12ක් යනකම් තනි කැලෑ මැදින් යන්නේ. පාර නම් තියෙන හොඳට. ආවා නාගණ්ඩ කියලා මේ දියැලට දියැලේ ගැඹුර බලන්න ප්‍රසත් ගිහිල්ලා මේකයි දියැල්ල නැතට ඔළුව අල්ලලා නාන්න ඕනේ.
මෙන්න මෙහෙන් වතුර එන්නේ. අම්මෝ. පට්ට සීතලක් දන්නේ නැහැ නේ. අපි නාන්න කියලා ආවා මේ දියැලට. මොකද්ද මේකේ නම? මම දන්නේ නැහැ. කලින් වීඩියෝ එකත් මම මේක පෙන්නුවද කොහෙද? මොකක් කර නමක් අර මන්ද කෙනෙක් හම්බෙලා කිව්වා. ආණ්ඩාවේ මෙන්න මේ දියැලට මං කල්ලුත් ඉතින් අපි ඊයේ රෑ එද්දිත් මේක තිබුණා. ඒ කියන්නේ එතන ගෙවල් වලට පොඩ්ඩක් උඩින් මේ දියැල තියෙන්නේ. මෙතෙන්ට ඔළුවල් වල කට්ටිය නා ගන්නවලු. කොහොමද දන්නේ නැහැ. පොඩ්ඩක් බලන්න ඕන. අපි රෙදිත් අරගෙන ආවා. දැන් ගිහිල්ලා සුට්ටක් නාන්න සෙට් වෙලා බලමු. දැන් නාන්න ආවා. ඒකේ මනාන්න කියලා කිව්වේ කොහොමද දන්නේ? ඒක නාන්න පුළුවන් දන්නේ නැහැ. පුළුවන්. ඒක උඩින් වැටෙනවා. අපි බිමට වැටෙන්න දන්නේ අපි වතුර වාර කරට. මේ තියෙනවා නිදන් ගලක්. මේ මොකද මන් දන්නේ කපිල වර්ගයක් ගහලා තියෙනවා. දැක්කද? මෙතන තියෙනවා කියලා තමයි කියන්නේ නිදාන. අපේ එක්කෙනෙක් නම් යනවා නාන්න. පට්ට සීතලයිද කොහෙද? ඉතින් තමයි අපි පහළට බැස්සේ. පහළ වතුර පාර බැහැලා යන්නේ මේකෙන්. පහළට පාලමෙන් එහා පැත්ත මම පෙන්නුවේ. මේ පැත්තෙන් තමයි බහැලා ආවේ. ඉතින් එන්න ඕනේ පොඩ්ඩක් පරිස්සමට එන්න ඕනේ. දැන් මේ ඉතින් උඩ ටූරිස්ට්ලා සෙට් එකකුත් අපි වීඩියෝ කරගෙන ගියා. නාගෙන යන්න ළමයි. නාගෙන ඉවරයි. දැන් යනවා කෑමට. සිල්වර කොට හදන්නේ ඉරන්නේ කොම වෙන්නේ ඊට තියෙන සිල්වර කොට එතන තමයි මේ ඉරන්නේ මෙයාලා කපපු ගස් තමයි මේ තියෙන්නේ කැලේ ඒ යන්නේ දරටනේ මේව මේ දරට යන්නේ මේ තියෙන්නේ සිල්වර කොට බයිලා බලන් ඉන්නවා ඈ අර ටික බයිලා බලන් ඉන්න වීඩියෝ කරන ගන්න සිල්වර කොට තනි කර තියෙන්නේ අර තියෙන්නේ අපි ගියේ පාර කොට ඉරන ඉතින් බලන්න ඕනේ නේද නෑ මොකද කොට ඉරන්නේ නෑ ලී ඉරන්නේ ඔන්න ඔහමයි ලී ඉරන්නේ දැයි උද කියන්නේ නෑවා ලස්සනයිද නෑවා හොඳයිද නෑවා තැන වතුර ටික හොඳටම හොඳයි සීතලම සීතලයි ඊටනේ තමයි ගෙනියන්න බැරි වුණේ අපිට ෆ්‍රිජ් එකේ වැස්ස වගේ නෑවා එහෙනම් අපි කොහෙද ගියේ දියැලට ගිහින් නාගෙන ගෙදර ගියා දැන් නම් බඩගිනි මෙන්න මේ තියෙන්නේ අර මේ වතුර ටැංකියක් බැඳලා තියෙනවා කිව්වේ ඒක වතුර පිරිසිදු කරන්න ගන්නෙ මෙතනින් ගෙනල්ලා තමයි බෙදා හරින්නේ නේ මේ ෆිල්ටර් ටැංකිය මෙතනින් ඉස්සරහ තමයි අනිත් ටැංකිය තියෙන්නේ තව එකක් තියෙනවානේ මෙතෙන්ට දාලා මෙතනින් ඉඳලා තමයි ගෙවල් වලට බෙදා හරින්නේ ඒව තමයි බොන්නේ මිනිස්සු කවුදෙන් එන වතුර දියැල්ල උඩින් එන්නේ වතුර උඩ එන වතුර ටිකක් නෙමෙයි තිසෑහෙන ප්‍රමාණයක් එනවා නෝකයි තත්ත්වේ මෙන්න මේකයි එහෙනම් අපි යනවා
Subscribe now and press the bell icon. Never miss an update.